මූවී එක ගැන මොකක්ද හිතන්නේ? ඇත්තටම හොඳ මූවී එකක්. ඒ කියන්නේ සම්භාව්‍ය ගණයට ඈත් වෙන මූවී එකක්. මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් රාජකාරී එක මනුස්සකමත් එක කැටුණු මම හිතන්නේ ලංකාවේ කාලීන මාතෘකාවක් යටතේ දුවන තවත් ලස්සන මූවී එකක්. ඒ කියන්නේ සම්භාව්‍ය ගණයේ හොඳ නළු නිලියන් පරිපූර්ණ හොඳ නළු නිලියන් ඉන්න ඉතාමත් හොඳ චිත්‍රපටයක්. කෝකද මොකද්ද හිතට දැන්න වැඩිම නිකන් සංවේදී අවස්ථාව? එක අවස්ථාවක් කියනවා තරුවක් පෙන්නලා ඒ තරුවයට තමයි අපේ ගෙදර තියෙන්නේ. හෙට මට අර තරුව නැති වෙනකොට හෙට ඔබට වෙන තරුවක් හම්බෙයි කියලා. එතන මාර ලොකු අර්ථයක් ගැබ් වෙලා තියෙනවා. ඉතින් මම දන්නේ මිනිස්සුන්ට ඒක කොච්චර දුරට ඒක වැටහුණාද කියලා. තාමත් ලස්සනයි. සර්ට හෙට තව තරුවක් හම්බ වෙයි. මට තියෙන එකම තරුවක් නෙවිලා. බ්‍රේඩ් කරොත් එම කොච්චරක් විතර කොහොමද රේටින්ග්ස්? රේට් කරොත් ඇත්තටම මට හිතන්නේ 10න් ඒ කියන්නේ ඒක මනුස්සයාගේ හඳන්නේ ඒක විඳින්න පුළුවන් හැකියාව උඩ ඒක වෙනස් වෙනවා ඇත්තටම. ඒ වගේ කලාකෘතියක් විඳින්න පුළුවන් කෙනෙකුට මම හිතන්නේ 10න් 10ක් දෙන්න පුළුවන්. තා මොන හරි විශේෂ දෙයක් කියන්නේ බලාගෙන ඉන්න කට්ටියට මොන හරි කියන්න දෙයක් තියෙනවද? ඇත්තටම බලන්න ඉන්න ආයෙත් කියන්න තියෙන ඇවිල්ලා බලන්න කියලා. මොකද ඒක වෙනස්ම කතාවක්. වෙනස් විදිහකට අධ්‍යක්ෂණය කරපු ලස්සන මාතෘකාවක් යටතේ කාලීන මාතෘකාවක් යටතේ වෙනස් විදිහකට අධ්‍යක්ෂණය කරපු ඒ වගේම මිනිස්සුන්ට වෙනස් ඇන්ගල් එකකින් බලන්න පුළුවන් ලස්සන කතාවක්. හෙට හිරු එළියේ දෙනෙත හරින්නට සිහින කොදෙව්වි බලා ඉමි